මැතිතුමනි මේ එක්තරා රූපවාහිනී නාලිකාවක ඔබතුමිය සහභාගී වෙච්ච එතනදී ඔබතුමිය ප්‍රකාශයක් කරනවා අපේ රටේ තියෙන සමලිංගික නීති වෙනස් විය යුතුයි කියන ස්ථාවරය ඔබතුමියලා ඉන්නවා කියන කාරණාව සහ ජාතික ජනබලවේගයට අනුබද්ධ සහ ජාතික නියෝජනය කරන ඇතැම් පාර්ශව ඒ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල යම්කිසි ප්‍රකාශනයකුත් කළා තියෙනවා. එතකොට ජාතික ජනබලවේගයේ රජය එවැනි ස්ථාවරයක් දරන පසුබිමක තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරා මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියන සැකයක් උපදිනවා කියලා. එතකොට ඔබතුමීලාගේ රජයේ එවැනි ස්ථාවරයක් දරන පසුබිමක මේ සිදුවීම වීම මේක කුමන්ත්‍රණයක්ද කියන ප්‍රශ්නාර්ථය සමාජයට තියෙනවා. එතකොට එවැනි ස්ථාවරයක් දැරීම සහ මෙවැනි සිදුවීමක් වීම මේක කුමන්ත්‍රණයක් විදිහටම අපිට බැහැර කරන්න පුළුවන්ද අගමැතිතුමියනි? ප්‍රතිසංස්කරණත් අතර ඒක කිසිම සම්බන්ධයක් නැහැනේ. ඔබ අහන ප්‍රශ්නය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක කිසිම සම්බන්ධයක් නැහැ. නීතිය වෙනස් කරන එක පිළිබඳ ඇති තියෙන ස්ථාවරය සහ දරුවන්ගේ අධ්‍යාපනය අතර කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට දරුවන්ගේ අධ්‍යාපනය අපි ප්‍රතිසංස්කරණය කරන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට. මේ රටට ගැළපෙන මේ රටේ සංස්කෘතිය තුල මේ රට තුල දෙමව්පියන් ඇති කරගෙන තියෙන බලාපොරොත්තු අනුව ඒකට ගැළපෙන මේ දරුවන්ට මේ අධ්‍යාපනය තුලින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් විදියට මේ රටට නායකත්වය දෙන්න, මේ රටේ සංවර්ධනයට සහභාගී වෙන්න පුළුවන් විදියේ පුරවැසියන් බිහි කරන එක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ. ඊට එහා අරමුණක් මෙතන නැහැ. ප්‍රශ්නගත මොඩියුලේ ගරුවගේ මෙතතුමියෙන් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ යම්කිසි වෙබ් පිටුවක වෙබ් කේතයක් සම්බන්ධයෙන්. එතකොට මේ වෙබ් කේතය පිළිබඳව වැඩිදුරටත් හොයාගෙන ගියාම ඒක සමලිංගික වෙබ් පිටුවක් විදිහට තමයි සමාජයේ අර්ථකථනය කරන්න සහ ඒක සඳහන් වෙන්නේ. සහ ඔබතුමිය දරපු ස්ථාවරයත් මම හිතන්නේ මැතිවරණයට පෙර ආතුව ඔබතුමිය සඳහන් කරපු කාරණා තමයි මේ නීති මම කිසි විටක ස්ථාවරයක් දරලා නැහැ අධ්‍යාපනය තුල දරුවන්ට සමලිංගිකත්වය උගන්වන්න ඕනේ කියලා. නෑ මම අගමැතිතුමනි එහෙම කියනවා නෙමෙයි. ඔබතුමිය වචනයෙන් කිව්වොත් එහෙම ඔබතුමිය කියන්නේ මේ වික්ටෝරියා යුගයේ ඉඳලා එන නීතියක් ඒක වෙනස් වෙන්න ඕනේ කියන ස්ථාවරය අපි ඉන්නවා කියන එක. එතකොට එවැනි පසුබිමක ඔබතුමියලගේ රජයේ එවැනි ස්ථාවරයක් දරන පසුබිමක තමයි ගරු අගමැතිතුමියනි මේ සිදුවීම වෙන්නේ. මම අහන්නේ මේක කුමන්ත්‍රණයක් විදිහටම අපිට බැහැර කරන්න පුළුවන්ද කියන එක. කුමන්ත්‍රණයක් තියෙනවද නැද්ද කියලා හොයන්න තමයි අපි CID එකට පරීක්ෂණයක් කරන්න කියලා පැමිණිල්ලක් කරේ. ඒ CID විමර්ශනය තුලින් ඒකේ කුමන්ත්‍රණකාරී දෙයක් තියෙනවා නම් ඒක ඔවුන් හොයාගනි. ඉස්සෙල්ලා මම පැහැදිලි කරද්දි කිව්වා පළමුව කරේ අභ්‍යන්තර පරීක්ෂණ කරපු එක. ඒක තමයි ෆැක්ට් ෆයින්ඩින් කමිටි එකක් පත් කළා මේක සිද්ධිය වාර්තා කරන රිපෝට් එක ගත්තේ. එයත් එක්ක ඊළඟ ක්‍රියාමාර්ගය තමයි අධ්‍යක්ෂතුමිය ඉල්ලාස් වෙනවා පරීක්ෂණය සාධාරණව කරගෙන යන්න. ඊළඟට අර තොරතුරු මත පදනම්ව ඊළඟ ක්‍රියාමාර්ග ගන්න තමයි අපි කියන්නේ රංජිතා රත්න මහතාගේ මූලිකත්වයෙන් ඊළඟ ක්‍රියාමාර්ගයට යන්නේ. ඒතකොට ඒක ක්‍රියාමාර්ගය ගන්නවා. ඊට සමාන්තරව තමයි CID එක පරීක්ෂණයට කරේ මේක කරේ කවුද කියන එක හොයන්න නෙමෙයි මේක කරේ මොන උවමනාවෙන්ද කියන එක හොයන්න. ඒ නිසා මේක දෙකක්. ඒ දෙකම එකට ගිහිලා තියෙනවා. ඒතකොට අභ්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ආවද? ඔව් වාර්තාව දීලා නැති. මොකද ඒක කියලා තියෙන්නේ? ඒ වාර්තාව මත පදනංග ක්‍රියාමාර්ග ගන්නවා. ඒක අභ්‍යන්තර කරන දෙයක්. ඊට පස්සේ දැන් තව එකක් තියෙනවා. දැන් ලෝක බැංකුව විසින් මේ වාර්තාවක් යම් ප්‍රචාරයක් කරනවා. ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරයක් ලංකාවට දෙන්න නියමිතයි. ඒකට මේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාවක්. එතකොට මේ කාරණාව ඇත්තද? ඒ අනුවද මේක මේ කඩිමුඩියේ ගෙනල්ලා මේ දාලා තියෙන්නේ? කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ලෝක බැංකුවේ ආධාර සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම කොන්දේසියක් හැටියට කොතනකවත් සාකච්ඡා වෙලා නැහැ. මාත්‍යවරයා කිව්වා මේක අපතල වැරද්දක් වෙලා තියෙනවා රජයේ ස්ථාවරයේ ඒක පිළිගන්න වැරද්දක් වෙලා තියෙනවා. ඒකට සමාජයේ කතාවක් කියනවා අධ්‍යාපන ලේකම්තුමා මේකට කියනවා ඉල්ලාස් කරනවා ඔබතුමිය තාවකාලික හරි දුරෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඇයි ඔබතුමියට බැරි වුණේ මේක සිද්ධිය වුණ වෙලාවෙම තාවකාලිකව හරි අමාත්‍යතුමේ ඉල්ලාස් වෙලා මේ පරීක්ෂණ කටයුතු කරන්නේ. සහ ඒක ඇත්තටම අපි හිතනවා එහෙනම් මේ විනිවිදභාවයකින් මේ පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න උකුලක්